හයි අද වීඩියෝ එකෙන් මං අරන් එන්නේ කුවාලාලම්පූර් වල පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් ගැන. කුවාලාලම්පූර් වල ඉන්න අයට අලුතෙන් එන්න අයට වගේම වෙන රටවල් වල දේවල් දැනගන්න එක්ස්ප්ලෝර් කරන්න කැමති අයටත් මේ වීඩියෝ එක යූස්ෆුල් වෙයි. අද මම වැඩ වගේකට එළියට යනවා. මුළු ගමනම යන්නේ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් වල. ඉතින් ඒ යන ගමනේ එක්ස්පීරියන්ස් එක තමයි මම මේ වීඩියෝ එකෙන් අරන් එන්නේ. එහෙනම් යමු මාත් එක්ක. ට්‍රේන් යන එන ටයිම්, යන එන රූට් එක, ඒ වගේම ලයිව් ලොකේෂන් එක බලා ගන්න මොබයිල් ඇප්ලිකේෂන් එකක් තියෙනවා. ඒකේ නම My Rapid Pulse. ඉතින් මම ඒ ඇප්ලිකේෂන් එකෙන් බලාගෙන මගේ හෝල්ඩ් එකට බස් එකේ එන්න විනාඩි 5කට කලින් ගෙදරින් යන්න පිටත් වෙනවා. මේ බස් වලට පේමන්ට් කරන්න පුළුවන් ට්‍රැවල් කාඩ් එකෙන් විතරයි. ඒකට කියන්නේ ටච් ඇන්ඩ් ගෝ කාඩ් කියලා. බස් වලට, ට්‍රේන් වලට පේමන්ට් කරන්න පුළුවන් ඒ කාඩ් එකෙන්. අලුතෙන් ආව කෙනෙක්ට නම් කාඩ් එකක් නැතුව යන්න පුළුවන් විදියක් තියෙනවා. ඒක මම මේ වීඩියෝ එකේ අන්තිමට කියන්න. බස් එකක්ම ලෝ ෆ්ලෝ බස්. වීල් චෙයාර් එකක යන කෙනෙක්ට උනත් ෆ්‍රෙන්ඩ්ලි, සේෆ්ටි විදියට යන්න පුළුවන්. බෙල් කරන සීට් එක easy accessible. යන බස් එකකටම ෆස්ට් ඒඩ් කිට් එකක්, fire protection equipments, emergency contact details, driver details මේ හැම දෙයක්ම include වෙනවා. මම T581 කියන බස් එකේ ඇවිල්ලා අලං සූත්‍ර LRT ස්ටේෂන් එකෙන් තමයි බහින්නේ. මේ touch and go cards LRT ස්ටේෂන් වලින් 7-Eleven, Watson වගේ convenience stores වලින් touch and go hub වලින් වගේම online ගන්නත් පුළුවන්. කාඩ් එක top up කරගන්නත් directly touch and go app එකෙන් අපේ bank account එක through කරගන්න පුළුවන්. නැත්නම් LRT station වලින් කරගන්නත් පුළුවන්. අපි ගාව touch and go card එකක් නැත්නම් station වල තියෙනවා ticketing machines. එතනින් ticket එකක් ගන්න විදිය මේ වීඩියෝ එකේ අන්තිමට තියෙනවා. rapid KL bus service එක train stations වලට feeder buses විදියට තමයි ගොඩක් වැඩ කරන්නේ. shopping malls, parks, hospitals වගේ public places වලට වගේම Twin Towers, Batu Caves වගේ කුවාලාලම්පූර් ඇතුලේ තියෙන tourist attractions වලට යන්නත් train එකෙන්ම යන්න පුළුවන්. එහෙම නැත්නම් station එකේ ඉඳලා bus service එකක් තියෙනවා. මේ හැම station එකක්ම හරිම පිරිසිදුයි සහ well maintained. ස්ට්‍රේන්ජර් කෙනෙකුට උනත් හරිම පහසුවෙන් තමන්ට යන්න ඕනි කොයි ස්ටේෂන් එකටද කියලා මෙතනින් හොයාගන්න පුළුවන්. අපි යන රේල් ලයින් එකේ මැප් එක වගේම අනිත් හැම රේල් ලයින් එකක්ම තියෙන ෆුල් මැප් එකත් කනෙක්ටඩ් ස්ටේෂන්ස් මොනවද කියලාත් බලාගන්න මෙතනින් පුළුවන්. මේ ගේට්ස් ඕපන් වෙන්නේ අපි කාඩ් එක ටැප් කළාට පස්සේ. මේ තියෙන්නේ මම දැන් යන ට්‍රේන් එක. ඒ කියන්නේ ශ්‍රී පැටලින් ලයින් එකේ මැප් එක. මම යන්නේ ප්ලැට්ෆෝම් 1 එකට. මොකද මට යන්න ඕනේ මස්ජිද් ජමේක් කියන ස්ටේෂන් එකට. එතනින් තමයි මං ඊළඟ ට්‍රේන් එක ගන්නෙ. හැම වෙලේම ට්‍රේන් එකක් ආවම මේ විදිහට අනවුස්මන්ට් එකක් යනවා. Train ke Sentul Timur akan tiba di platform 1. Train towards Sentul Timur will arrive at platform 1. මේ තියෙන්නේ touch and go කාඩ් එක. දැන් ආපු ට්‍රේන් එකට මට නගින්න බැරි වුණා. මම උඩට එද්දිම ඩෝර්ස් ක්ලෝස් කරලා. විනාඩි 2ක් වගේ තමයි ට්‍රේන් එකේ ස්ටේෂන් එකේ තියෙන්නේ. ඊළඟ ට්‍රේන් එකේ එන්න තව විනාඩි 5ක් වගේ යනවා. ඔන්න ට්‍රේන් එක යනකොටම අනිත් පැත්තේ ට්‍රේන් එකත් එනවා. මේ ට්‍රේන් වල ප්ලැට්ෆෝම් එකේ රෝස පාටින් මාක් කරලා තියෙන්නේ ලේඩීස්ලට වෙන් කරපු කොටස. යන වෙලේම ට්‍රේන් එක නවත්තන්නේ ඩෝර්ස් හරියට මේ තැන් වලට සෙට් වෙන විදියට තමයි. සමහර ස්ටේෂන් වලදී පොලිසිය හරි සිකියුරිටිලා හරි ඇවිල්ලා ට්‍රේන් එක ඇතුලේ චෙක් කරනවා. වැරදිලා හරි පිරිමි කෙනෙක් හිටියොත් එයාලව ස්පෙસિෆයි කරලා නැති තැනකට යවනවා.
මේ ට්‍රේන් ඇතුලේ සිකියරිටි, සේෆ්ටි fully optimized. ඒ වගේම comfortable. වීල්චෙයාර් එකක් යූස් කරන කෙනෙක්ට බබෙක් අරන් යන ස්ට්‍රෝලර් එකකට කිසිම අපහසුවක් නැතුව සේෆ් විදියට මේ ට්‍රේන් වල යන්න පුළුවන්. ඕනෙම හදිසි අවස්ථාවකදී කැප්ටන්ව කන්ටැක්ට් කරගන්න ඉන්ටර්කෝම් එකකුත් තියෙනවා. ඒ වගේම ඉමර්ජන්සි එකකදී වීදුරුව කඩන්න ඕනි වුණොත් ඉමර්ජන්සි හැම එකකුත් තියෙනවා. මේ විෂුවල් ඩිස්ප්ලේ එකේ තියෙන්නේ මේ ට්‍රේන් එක යන රූට් එක. රතු පාටින් පහ කරපු ස්ටේෂන් උත්, කහ පාටින් නෙක්ස්ට් ස්ටේෂන් එකත්, කොළ පාටින් යන්න තියෙන ස්ටේෂන් ටිකත් ඩිස්ප්ලේ වෙනවා. ඔන්න මම බහින ස්ටේෂන් එකටත් ආවා. මම ආවේ ශ්‍රී පෙටලින් ලයින් එකේ. දැන් මම යන්න ඕනේ කෙලෙන ජයා කියන ලයින් එකේ ස්ටේෂන් එකට. ස්ටේෂන් එක ඇතුලේ හැම දෙයක්ම පැහැදිලිව ඩිස්ප්ලේ කරලා තියෙන නිසා යන්න ඕනේ පාත් එක හොයාගන්න අමාරු නැහැ. මම මෙතනින් තවත් ට්‍රේන් එකකට මාරු වෙන නිසා එක්සිට් වෙන්නේ නැතුව ඊළඟ ට්‍රේන් එක ගන්න ප්ලැට්ෆෝම් එකට තමයි යන්න ඕනේ. මැලේසියාවේ මම කැමතිම දෙයක් තමයි පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් සිස්ටම් එක. ඒක හරිම කම්ෆර්ටබල්, ක්ලීන් ඇන්ඩ් ක්වික්. එයාපෝට් එකට යන්න වුණත් එක්ස්ප්‍රස් ට්‍රේන් සිස්ටම් එකක් තියෙනවා. ගොඩක් ටූරිස්ට්ලා වගේම මේ රටේ අයත් ඒක යූස් කරනවා මම දැකලා තියෙනවා. සමහර දවසට ඇත්තටම වැඩකට නැති වුණත් ආසාවට මම මේ ට්‍රේන් වල හෙට මෙහෙට ගිහින් යනවා. ඒ තරමට මම මේ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් වලට ආසයි. මේ ස්ටේෂන් ගොඩක් ලොකු නිසා ගොඩක් දුර ඇවිදින්න නම් තියෙනවා. සමහර ස්ටේෂන් වල ට්‍රැවලේටර්ස් හයි කරලත් තියෙනවා. ඔන්න මම ඊළඟ ප්ලැට්ෆෝම් එකට ආවා. දැන් මං යන්නේ KL සෙන්ට්‍රල් කියන ස්ටේෂන් එකට. එතන තමයි ලංකාවේ කොටුවේ ස්ටේෂන් එක වගේ හැම ලයින් එකක්ම කනෙක්ට් වෙන තැන. ආවා කිව්වට තවත් ටිකක් දුර ඇවිදින්න තියෙනවා ඉතින්. මෙතනින් ප්ලැට්ෆෝම් 2 එකට තමයි මම යන්න ඕනේ. හැමෝම ට්‍රේන් එකට නගින්න ඩෝ එක දෙපැත්තෙන් පොලිමේ තමයි ඉන්නේ. KTS and ERL. Next station, KL Central Red Line. Connecting stations to MRT Kajang Line, KL Monorail Line, KTM and ERL.
මම බහින කේල් සෙන්ට්‍රල් ස්ටේෂන් එකටත් ආවා. කේල් සෙන්ට්‍රල් කියන්නේ මැලේසියාවේ මේන් ඉන්ටග්‍රේටඩ් ට්‍රාන්ස්පෝර්ටේෂන් හබ් එක. ට්‍රේන්, බස් හැම එකක්ම මේන් කනෙක්ටින් පොයින්ට් එක වෙන්නේ මෙතන. ඒ වගේම මෙතන මේන් කමර්ෂල් සෙන්ටර් එකක් කියන්නත් පුළුවන්. මොකද මෙතන ඔෆිසස්, හොටෙල්ස්, රෙසිඩෙන්ෂල් අපාර්ට්මන්ට්ස්, ෂොපින් මෝල්ස් මේ හැම දෙයක්මත් තියෙනවා. මම අද යන්නේ කිව් සෙන්ට්‍රල් එකට. ඒක මෙහි තියෙන ඔෆිස් බිල්ඩින් එක. කේල් සෙන්ට්‍රල් ඉඳලා එතනට යන්න කනෙක්ටඩ් රෝඩ් එකක් තියෙනවා. ඒ නිසා ලේසියෙන්ම යන්න පුළුවන්. මම ආපහු එද්දී ටිකට් මැෂින් එකෙන් ටිකට් එක ගන්නවා කියලා හිතුවා. මුලින්ම ලැන්ග්වේජ් එක ඉංග්‍රීසි සිලෙක්ට් කරන්න ඕනේ. ඊට පස්සේ අපි යන්න ඕනේ ස්ටේෂන් එකට අදාළ රේල් ලයින් එක සිලෙක්ට් කරන්න ඕනේ. එතකොට මේ විදියට රේල් ලයින් එකට අදාළ ස්ටේෂන්ස් ඔක්කොම ෆ්ලෝ chart එකක් වගේ පෙන්නනවා. එතනින් අපි යන්න ඕනේ ස්ටේෂන් එක සිලෙක්ට් කරාට පස්සේ quantity එකයි pay කරන්න ඕනේ amount එකයි පෙන්නනවා. ඒ වගේම pay කරන්නේ කාඩ්ද කෑෂ්ද කියලා සිලෙක්ට් කරන්න ඕනේ. මම සිලෙක්ට් කරේ කෑෂ්. මගේ ඩිව් amount එක රින්ගිට් 1.60ක් වගේ පොඩි ගාණක් නිසා මට ගෙවන්න පුළුවන් කොයින්ස් හරි 5 හරි 1 හරි නෝට්ස් වලින් විතරයි. ඉතින් මම රින්ගිට් 5ක නෝට් එකක් මැෂින් එකට ඉන්සර්ට් කළා. ටිකට් එක තමයි මේ නිල් පාට පොඩි රවුම. ඒ වගේම ඉතුරු සල්ලිත් අපිට රිටර්න් කරනවා. නෝට්ස්, කොයින්ස් වෙන වෙනම. ඒ ටිකට් එක මේ විදියට ටැප් කළාම ගේට් එක ඕපන් වෙනවා. ආපහු අපේ ඩෙස්ටිනේෂන් ස්ටේෂන් එකේදී ගේට් එකට ටිකට් එක දැම්මම ගේට් ඕපන් වෙනවා. හැබැයි මම ඒක වීඩියෝ කරගෙන නැහැ. ඉතින් මම මගේ ගමන ගිහිල්ලා ආවා. මේ වීඩියෝ එක මුලින් ඉඳන් බලුවට ඔයගලන්ට ගොඩක් ස්තුතියි. Thank you so much.